අයිබෝන් ඉතින් ගොඩ කාලෙකට පස්සේ YouTube එකේ වීඩියෝ එකක් දාන්න හිතුණා. ඉතින් අද මම කතා කරන්නේ සමහර වෙලාවට අපේ හිතේ ලොකු ප්‍රශ්න තියාගෙන ඉන්නවා. ලොකු වේදනාවන් තියන් ඉන්නවා. ඒ වගේම කලකිරිච්ච ස්වභාවයක් වෙන්න පුළුවන්. මේ සිද්ධි අපි කාලයක් තිස්සේ තියන් ඉන්නවා වගේම මතක් කර කර ඉන්න ස්වභාවයක් මනසේ තියෙනවා. ඒතර මේ සිද්ධි එක්ක අපි වර්තමානයේ ජීවත් වෙන්නේ ඒ කලකිරීම ටික ඒ වේදනාවත් එක්ක සමහරලාට කෝප ගන්න හැඟීම් තුලින් වෙන්න පුළුවන්. අපිට මොකටද අතීතයේ කුණු නිසා අතීතයේ ප්‍රශ්න නිසා අතීතයේ වේදනාවන් නිසා වර්තමානයේ කලකිරලා තරහින් ජීවත් වෙන්නේ. එහෙනම් අපි හොඳටම දන්නවා අපි බොහෝ කාලයක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි අවුරුදු 100ක් වුණත් ජීවත් වෙන්න අපහසු මිනිස්සු. ඉතින් මේ ටික කාල සීමාව ඇතුලේ අපිට ලැබෙන අවස්ථාවන් එක්ක සතුටෙන් ජීවත් වෙන්න මේ මොහොත සතුටෙන් ජීවත් වෙන්න ඉන්නේ කොහොමද කියලා අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ උත්සාහය තුල අපිට අපහසු වෙනවා නම් සතුට ළඟා කරගන්න පරණ සිද්ධි නිසා ඒ පරණ සිද්ධි මනසින් ඈතට යවන්න ඒක සමහරට අමතක කරන්න බැරි වුණත් ඈතින් තියන්න අපිට පුළුවන්කම ලැබෙයි. මොකද ෆෝන් එකේ නැත්තම් ස්මාර්ට් මොනහරි ඩිවයිස් එක කම්පියුටර් එක වෙන්න පුළුවන් අයින් කරනවා කියලා පර්මනන්ට් ඩිලීට් කරන්න පුළුවන්. හැබැයි මනසේ එහෙම පර්මනන්ට් ඩිලීට් වෙනවද කියලා අපිට ප්‍රශ්නයක්. හැබැයි අපිට පුළුවන් ටිකක් මේ ප්‍රශ්න ටික ඈතින් තියාගන්න. මෙන්න මේ ක්‍රමේ කරලා බලන්න. සමහරවිට සති දෙකකට වරක් විතර කරලා බලන්න පොඩි ක්‍රියාකාරකමක්. මේක නිදහසේ ඉන්න වෙලාවක කරන්න සුදුසුයි. සමහරවිට රාත්‍රී කාලේ වගේ ඔබ සියලු වැඩවලින් නිදහස් වෙලා රෑ මේසයක් ළඟ වෙන්න පුළුවන් ලියන්න පුළුවන් පහසු පරිසරයක් තෝරගෙන එතෙන්ට එකතු කරගන්න ඕන half sheet කොළ හරි A4 sheet හරි කොළ 10ක් විතර ළඟ තියාගෙන පෑනක් ගන්න. ඒ වගේම පුළුවන් නම් ගිනි පෙට්ටියක් හරි ලයිටරයක් හරි තියාගන්න. ඉතින් මේ ටික ළඟ තියාගෙන මේ වැඩේ පටන් ගන්න. මේසයක් ගාව වාඩි වෙලා චූට්ටක් ඇස් දෙක පියාගෙන මතක් කරන්න චුටිම කාලේ වෙන්න පුළුවන් වඩ මතක ඇති කාලෙක තිබුණ බරපතල වේදනාත්මක සිද්ධි මොනවාද කියලා. ඒ මතක තියෙන බරපතල වේදනාත්මක සිද්ධි කොහෙන් හරි තැනකින් ලියන්න පටන් ගන්න. ඒ පටන් අරගෙන එක දිගට රචනාව වගේ ඔයාට පහසුවෙන් ගලප ගන්න පුළුවන් භාෂාවකින් ලියාගෙන යන්න. ඒ ලියාගෙන යද්දී ඔයාට පහසුවෙන් මේක ලියවෙන්න ඕන. ඔයාගේ හැඟීම් ටික එළියට එන්න ඕන. ඒ ලියන හැඟීමෙන්ම සමහරවිට ඔයාට කාත් එක්ක හරි තරහක් එක මතක් වුණොත් කුණුහරුපයක් නම් ඒක ඒ විදිහටම ලියවෙන්න ඕන. මෙන්න මේ විදිහට සියල්ල වගේ හැඟීම් ටිකම එළියට දාන විදිහට තමයි මේ ටික ලියවෙන්නේ. මේ නරක හැඟීම් ටික එළියට දාන්නේ. ඒක කොළ 5ද 10ද කමක් නැ ඉවර වෙලා ඔයාලට දැනෙයි මම මගේ අතීතයේ මගේ හිතේ තිබ්බ කුණු ටික මගේ අතීතයේ තිබ්බ වේදනා ටික මගේ අතීතයේ තිබ්බ කලකිරීම ටික තරහ ආවේග ටික වෙන්න පුළුවන් ලියලා ඉවරයි කියලා. ලියලා ඉවරනේ කියලා දැනුම මේ හැම දෙයක්ම මේ අංක දාගෙන ලියලා තිබ්බොත් ලේසියෙන් මේ පිටු 10ක් විතර ලියවෙනවා නම් ඒතර මේ මුලින් ඉඳලා අගට යන ගම සම්පූර්ණයෙන් කියවන්න ඕන. කියවලා ඉවරලා ආයෙ ප්‍රත්‍යක්ෂ කරගන්න මගේ හිතේ තිබ්බ මේ නරක දේවල් කලකිරිච්ච දේවල්
ඔක්කොම ලියලා ඉවරයි කියලා. එහෙම අවසන් වුණාම මේ කොළ එකින් එක අරගෙන චුටි චුටි කෑලි වලට ඉරලා විනාශ කරන්න ඕන. චුටි චුටි කෑලි වලට කාටවත් කිසිම දෙයක් කියවන්නවත් බැරි තරමේ චූටිම කෑලි වලට මේක ඉරනකොට ඉරන්න ඕන. මගේ හිතේ තිබ්බ මේ නරක දේවල් මේ කොළවලට දීලා තියෙනවා. මේ කොළවල ටිකටත් ඕන නැහැ ඒක. ඒ හැම දෙයක්ම විනාශ වෙන්න ඕන. මගේ හිතේ නරක දේවල්, මගේ හිතේ කලකිරිච්ච දේවල්, වේදනාව මේ ඔක්කොම ටික මේ කොළවලටත් අවශ්‍ය නැහැ. මේ ඔක්කොම ටික චුටි චුටි කෑලි වලට මම ඉරනවා. වේදනාව අයින් කරනවා, මගේ තරහ අයින් කරනවා, මගේ කලකිරීම අයින් කරලා එපා වීම ඔක්කොම ටික මම අයින් කරනවා කියලා හිතා මේ කොළ සියල්ලම ඉරලා දාන්න. ඒ ඉරන කොළ කෑලි තවත් කොළයකට එකතු කරගන්න. ඔක්කොම ඉවල ඉරලා ඉවරුනාම මේ එකතු කරගත්ත කොළ කෑල්ල කොළය සාමාන්‍ය මට්ටමකට ගුලි කරලා මේක පරිස්සම් තැනකින් බිමින් කොහෙන් හරි තියලා වටේට ගිනි ගන්න නැති වෙන්න අපි මේක පුච්චන්න යන්නේ. ඔයා ගාව මං කිව්වා ලයිටර් එකක් හරි ගිනි පෙට්ටියක් හරි තියාගන්න කියලා. ඒක අරගෙන මේක පුච්චන්න. පරිස්සමට. ඉතින් ඔයාලට පෙනේ ගිනි දැල්ලා මේ ගිනි දැල්ල තමයි ඔයගේ මානසික ජීවිතයේ ගිනි දැල්ල සංකේතයක්. ඉතින් ඔයා හිතන්න මගේ ජීවිතයේ මේ ගින්න තමයි මේ එළිය පේන්නේ. තවදුරටත් මගේ මනසේ, මගේ මොළේ, මගේ ජීවිතේ මේක නැහැ. මේක දැන් දැවෙනවා. ඔයාට දුම පෙනේ ඈතට යනවා. ඔයා ප්‍රාර්ථනා කරන්න මගේ ජීවිතේ ප්‍රශ්න ටික ඈතට අරන් යන්න, මගේ ජීවිතේ වේදනාව ඈතට අරන් යන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පොඩි වෙලාවක් යද්දී ගින්න නෙවෙයි අලු ඉතුරු වෙයි. මේ අලු ටික අරගෙන ටැප් එකට අල්ලලා නැත්නම් සින්ක් එකට අල්ලලා හොදලා යවන්න. මේ ගලාගෙන යන ජලයත් එක්ක මගේ ප්‍රශ්න ඈතට අරන් යන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ඔක්කොම අවසන් වෙලා වා නැවතත් පුටුවේ වාඩි වෙලා හිතන්න මගේ ප්‍රශ්න ඉවරයි. S2 පියාගන්න. ඊට පස්සේ හොඳ හුස්මක් අරගෙන කට ඇරලා හොඳ හුස්ම පිට කරලා S2 අරින්න. හොඳ සිතුවිලි ටිකක් මේ වෙලාවට හිතන්න ඕන. මම ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. මගේ ජීවිතේ මම ජවයෙන් පටන් ගන්නවා. මගේ ජීවිතේ මම සතුටින් මේ පටන් ගත්ත දැරින් මම ගෙවාගෙන යනවා. රස්සන්ට මම ජීවත් වෙනවා. මගේ ෆැමිලි එකත් එක්ක, මගේ වටේ ඉන්න අයත් එක්ක මම සතුටින්ම ජීවත් වෙනවා. අත ඉඳලා වෙනස්ම විදියට, අලුත්ම විදියට. ඉතින් එහෙම අලුත් සිතුවිල්ලුත් එක්ක ජීවිතේ අලුතෙන් පටන් ගමු. රිෆ්‍රෙෂ් වෙමු. right. ඉතින් මෙතනින් අභ්‍යාසය අවසන් වෙනවා. try කරන්න. සතුට ජීවිතේ වගා කරන්න. සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරමු. ඉතින් මේ වෙනකන් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න. Thank you.